දැන් අපිට මේ ඔෆ්සෙට් ගානක් දුන්නාම මේ බලා ගන්න මේ මුලින් ගාන කියන්න IP පැකට් මං ගාන දාලා ඇති මේ දෙන්නට 3 දෙනාට විතර මේ chat එකට දාලා ඇති මේ ගණන් දෙකක් දැම්මොත් මං එක ගානක් හදන්න an IP packet has total length එක 2500 කියලා දීලා තිනවා 2500 කියලා total length එක දුන්නාම දැන් මේ අපි ඔහොම ලොකු පැකට් එක ඇඳ ගන්න ඕනේ ලේසි ඒකට ඔන්නෝම ඇඳගෙන මෙතන ෆුල් එක 2500යි කියන ඊතලයක් වගේ ගහලා දාගන්න මේ දෙකමාරයි කියලා 2500 බයි ඊට පස්සේ 2500 කියලා දුන්නට පස්සේ data packet එක total length එක දෙන්නේ මේ මෙහෙම දුන්නොත් මේ total length එක camera වගේ total length එක නැතුව දැන් total length කියලා දුන්නොත් 2500ක් කියලා කේස් එකක් නැහැ අපිට length payload එක හොයන්න පුළුවන් නේ දැන් මෙන්න මෙතනින් header එකට 20 byte කැඩෙනවනේ මේ network වල network part එකේ packet එක header එක 20 byte ඒක වෙනස් වෙන්නේ නැහැ ඊට පස්සේ අපිට මෙතන payload එක එනවා කීයක්ද 2500 ගියාම 2480 එනවා payload එක මේක තමයි payload එක දැන් අපිට බැරි වෙලාවත් ගානේ මෙහෙම දෙන්න පුළුවන් total length එක නැතුව අපිට දෙන්න පුළුවන් payload එක 2500 කියලා දෙනවා payload එක 2500 කිව්වොත් 2480ක් දාලා මෙතන 20ක් දාන්න එපා payload එක 2500 කිව්වොත් මේක 2500යි මෙතන 20යි ඔක්කොම එතකොට 2520යි එතකොට අපි මෙන්න මෙතෙන්ට දාන්නේ 2500යි එතකොට මෙතෙන්ට 20 වැටෙනවා ඔක්කොම 2520යි මේ ඊට පස්සේ ගාන කියවන් යන් this packet need to transmit over the network route වෙනවනේ with the maximum transmission unit MTU කියලා එකක් තියෙනවා මේකේ දැන් M copy නේද MTU මේ කියන්නේ maximum transmission unit කියලා MTU එකකින් එන්නේ දැන් අපි මේ fragment කරන්න යන්නේ දැන් මේ packet maximum transfer unit එක මේක දීලා තියෙනවා 620යි byte කියලා 620යි byte ඒ කියන්නේ එකපාරකට මේ network එකේ බොඳ වුණා අයියෝ හැමිනෙනවා network එකේ එකපාරකට යන්න පුළුවන් 620ක byte ප්‍රමාණයක් විතරයි එතකොට දැන් අපිට 2480යි මෙතන 20යි ඔක්කොම කීයද 2500ක පැකට් එකක් මේ network එකේ යවන්න බෑ network එකේ එහෙම යවන්න බැරි වුණාට පස්සේ අපි කරන්න ඕනේ මේ වගේ maximum මේ transfer unit කියන එක තියෙනවා network එකේ අන්නේ size එකට පැකට් කඩනවා මේ ලොකු පැකට් එක divided by small packets වලට කඩනවා මේ වගේ පැත්තකින් මේ පැත්තකින් අදිනවා මේ ලොකු එක මේ වගේ පොඩි ඒවට කඩනවා ඒතකොට ලොකු එක cancel out වෙනවා පොඩි එක තමයි network එකේ route කරන්නේ යවන්නේ network එකේ යවන්නේ පොඩි පැකට් ටික ඒක destination එකට ගිහිල්ලා reassemble වෙනවා එක පැකට් එකක් විදියට ඊට පස්සේ user කියව ගන්නවා user receiver කියව ගන්නවා ඒක තමයි වෙන්නේ දැන් අපි MTU size එකට පැකට් කඩන්න ඕනේ දැන් අපි මෙතන total length එක අපිට දීලා තිබ්බේ payload එක නෙවෙයි total length එක ගත්තොත් මෙතෙන්ට 1480 2500න් 1480ක් හැල්ලා මෙතෙන්ට head එකට 20ක් කැඩෙනවා දැන් අපිට තියෙනවා 2480 මේක divide කරන්න තියෙනවා දැන් පළවෙනිට අපි කඩනවා දැන් ගාන කියනවා ඊට පස්සේ ටික කියවමු MTU එක 2620යි byte maximum transfer unit එක assuming the standard IP header එකේ දීලා තියෙනවා 20 byte කියලා the calculate fragment offset and more fragment MF මේ MF එක කියා දෙන්න තවඩි offset එකයි calculate කරන්නවලු offset එකයි MF එකයි calculate කරන්න ඕන ටික අපි ලියාගමු පේනවනේ offset එකයි MF එකයි පේනවනේ
පේන අයියෝ එහෙම තැන හරි කැල්කියුලේට් කරන්න තියෙන්නේ මෙන්න මේ දෙක ඔෆ්සෙට් එකයි MF එකයි ඊට පස්සේ calculate offset and MF flag for each fragment generate හරි ඕකේ දැන් එච්චරයි කියව ගන්න තියෙන්නේ දැන් මේක හදන්න තියෙන්නේ දැන් අපි 2480යි දැන් මේකෙන් කඩනවා එක මොකද්ද එක ස්මෝල් පැකට් එකක් පළවෙනි පැකට් එක කඩනවා පළවෙනි පැකට් එක කඩද්දි ඒ පළවෙනි පැකට් එකට තියෙන්න ඕනේ හෙඩ් එක මොකද මේ හෙඩ් එකේ තමයි source IP address එක destination IP address එක තියෙන්නේ හෙඩ් එකේ ඒකින්ද රෙකෝඩ් වෙනවනේ ඒකින්ද කඩන්න ඕනේ එකක් කියන්නේ තව කඩන්න තියෙනවා මෙහෙම කඩද්දි අනිවාර්යෙන් පැකට් එකක හෙඩර් එකක් තියෙන්න ඕනේ ඊට පස්සේ පේලෝඩ් එකක් තියෙන්න ඕනේ දැන් මේ පොඩියට කඩන්නේ දැන් පළවෙනියට අපි බලන්න ඕනේ MTU වගේ MTU එක 620යිනේ ෆුල් එක 620යි දැන් මෙන්න මෙතන මෙන්න මේ 20 තමයි හැම එකටම හෙඩර් එකට එන්නේ මේ 20 අපි මේකෙන් අතින් ගන්න ඕනේ නැහැ වැඩියෙන් 20ක් මෙන්න මේ 20 අපි කඩන හැම පැකට් එකටම ඇසියුම් වෙනවා assign වෙනවා එතන මේ 20මයි අපි මෙතනින් දාන්නේ ඇයි මොකද මේ destination එකයි source IP source address destination address වෙනස් වෙන්නේ නැහැ නේ අපි පැකට් එකක් කැඩුවා කියලා. ඒකින්ද ඒ data එකමයි මේවට replace වෙන්නේ. එතකොට අපි වෙනම add කරන්න ඕනේ නැහැ අති. එතකොට දැන් මෙතන 20ක් එකතු වුණා. දැන් තව 620න් තව දාන්න පුළුවන් මෙතන කීයද? 600යි. 600යි 20යි 620යි. එතකොට MTU එක full වෙනවා. අපි උපරිම MTU එක full ගානක් හදලා තමයි යවන්නේ. මොකද ඔක්කොම use කරන්න MTU එක 620ටම අපි හදන්න ඕනේ. එතකොට අපි මෙතෙන්ට 600 මොකෙන්ද මේකෙන් ගන්නවා. 600ක් ගත්තට පස්සේ මේ 600යි මේ 20යි 620යි. හරිනේ දැන් maximum transfer section unit එක හරි fill වෙනවා 620ක් වෙනවා. එතකොට මේ පැකට් එක දැන් හරි. දැන් අපි මේකෙන් ගත්තේ 600යි. 600ක් ගත්තා මේ පළවෙනි එකට ඊට පස්සේ අපිට මෙන්න මෙතන හැමිනෙනවා එතකොට මේක තමයි fragment 1 එක මේක හරි අපි fragment 2 එකත් කඩමු ඔහොම එකපාර තේරෙන්න fragment 2 එක මෙතනින් ගමු කඩාගෙන ගිහිල්ලා ඊට පස්සේ යට values දාමු. ඊට පස්සේ මේ කලින් කිව්වා වගේ මේ 20යි මෙතෙන්ටත් එන්නේ. ඒකින්ද ඒක අවුලන්නේ නැහැ. ඊට පස්සේ 1480න් 600ක් අඩු වෙනවා. තවත් 600ව තියෙනවනේ. ඊට පස්සේ මේකට payload එකට 600ක් ගන්නවා. ඊට පස්සේ තව එකක් අඩමු. ටැග් ගන්න. ඊට පස්සේ මේ 20යි ඔක්කොම එකම 20 හොඳේ එකම 20 ඊට පස්සේ මේකටත් ගන්නවා තව 600 දැන් 600ව තුනක් කීයද 6 12 18 1800යි තාම ෆීල් වෙලා නැහැ තව 600ව තියෙනවා තව එකක් කඩනවා එතන අර 20මයි 20 ගැන හිතන්න එපා එකම 20 තමයි මේ ඔක්කොටම එන්නේ 1800යි 600යි 2400යි නේ ඔන්න අන්තිම 600 ගත්තා. එතකොට 2400ක් වෙනවා. කෝල් එකක් ආවා. කීයද පීටියේ දැන් අන්තිම පැකට් එක ගත්තා. කීයද 600යි 1200යි 1800යි 2400යි. 2400යි මෙතන කීයක් තියෙන්නේ 2480යි. තව 80ක් ඉතුරුයි. දැන් 2400ක්ම වෙලා තියෙන්නේ. එතකොට අපිට ඒ 80 නිකන් තියන්න බෑ. ඒකටත් ආයෙ තව පැකට් එකක් කඩන්න ඕනි. නැත්තම් මේ data එක මේ හරි data එක නෙවෙයි එහා පැත්තට යන්නේ. ඒකින්ද ඒකටත් දෙන්න ඕනි වෙනම පැකට් එකක්. එතකොට මේ 20මයි ඔක්කොම 20 ඒවා එකයි 20 ගත්තා. දැන් මෙතෙන්ට 2400ක් එකතු වෙනවා 400ක් වෙනවා 600 1200 1800 2400 තව ඉතුරු කීයද 80ක් ඉතුරු 2480න් අඩු කිරීම 2480ක් ඉතුරු ඒ 80 දානවා ඊළඟ එකේ payload එකට එතකොට දැන් කීයද fragment
දැන් හරි දැන් මේක කඩලා තියෙන්නේ දැන් මෙතන කීයද 80යි 20යි 100යි මෙතන MTU එක 620යි ඉතින් MTU එක 620යි උපරිම ගාන මේක ඉතින් 100ක පැකට් එකක් යවන්න පුළුවන් උපරිම ගාන 620යි හින්දා 100ක පැකට් එකක් යවන්න පුළුවන් ඊට අඩු ගණන් වල ඕනේ පැකට් එකක් යවන්න පුළුවන් 620ට වඩා වැඩි පැකට් එකක් මේ නෙට්වර්ක් එක through කමියුනිකේට් කරන්න ට්‍රාන්ස්ෆර් කරන්න බෑ එතකොට මෙතන 620 වෙනවා ගානටම 620 ගානටම 620 ගානටම වෙනවා මේකත් 620 ගානටම වෙනවා. එතකොට මේ ටිකත් යවන්න පුළුවන් මේ නෙට්වර්ක් එකේ through යවන්න පුළුවන්. මේ MTU එක තියෙන නෙට්වර්ක් එකේ. එතකොට මෙතන fragment 1 මේක fragment 2 මේක fragment 3 මේක fragment 4 මේක fragment 5 ඕක fragment 5 ඊට පස්සේ මේකේ ලේසි මේ මෙන්න මේ වැඩි අනිවාර්යෙන් කරන්න ඕනේ නැහැ මේකේ දැන් මේක පටන් ගන්න මෙතන බිඳුව එන්නේ මේ payload එක මේකට කියන්නේ payload එක මේකේ head එක මේ payload එකේ values මෙතන පටන් ගන්න බිඳුවනේ ඒකින්ද මෙතන සාමාන්‍ය බිඳුව දාන්න පුළුවන් ඊට පස්සේ බිඳුවේ ඉඳන් 600ට කීයද 599 බිඳුවේ ඉඳන් 599ක් කියන්නේ 600න්නේ ඊට පස්සේ මේ මන් දාන්නේ මේ payload එකේ size එක මේ දාන්නේ ඊට පස්සේ මෙතන 600 599 පස්සේ 600 ඉඳන් 1199 වෙනකන් තියෙනවනේ 600 ඉඳන්ම 1199ට ගියොත් තව 600ක් තියෙනවා 600 දෙගන්නේ 1200 වෙන්නේ එකක් අඩු කරලා දානවා ඊට පස්සේ මේක පටන් ගන්න 1200න් 1200 ඉඳන් 1799ට ගියාම කියන්නේ මෙතන තියෙන්නේ 1200 ඉඳන්ම 1799ට ගියාම 600ක් තියෙනවා මේ දාන එක කරන්න ඕනිම නැහැ මේ මෙතන මෙහෙම රූප දීලා මෙතන හිස්තෙන් මේව දාන කිව්වොත් ඒක ලේසි කැල්කියුලේට් කරගන්න. බිංදුව ඉඳන්ම 599ට ගියොත් 600ක් තියෙනවා. එතකොට මෙතන length එක full length එක ගත්තොත් මේ payload එක 600. ඊට පස්සේ පටන් ගන්නෙ 600. එහෙම දාගෙන යන්න පුළුවන්. ඊට පස්සේ මෙතන පටන් ගන්නෙ 1800න් 1800 ඉඳන් 1399ටම ගියාම මෙතන 600ක් තියෙනවා. ඊට පස්සේ මෙතන පටන් ගන්නෙ 1000 නෙවෙයි මෙතන 2399 ඊට පස්සේ මේක 2400න් පටන් ගන්නෙ 2399ට පස්සේ එකක් වැඩි වෙනවා 2400යි 2400න් පටන් ගන්නෙ මේක ඉවර වෙන්න ඕනේ 2479 2400 ඉඳන් 2479ට ගියාම සයිස් එක 80යි මේක ඉඳන්ම ගියා මේ කැලරි ටික නම් දාන්න ඕනේ හිස්තැන් පුරවන්න හදිසියෙ මෙහෙම තිබ්බොත් ඒක ඔයාලට කැල්කියුලේට් කරලා ලේසියෙන් දාගන්න පුළුවන් ඊට පස්සේ අපි මේකේ අනිවාර්යෙන් හොයන්න ඕන එක තමයි යටට ගන්න මෙන්න මේ offset එකයි more fragment කියන එකයි more fragment mf කියලා තියෙනවා මේ මුලින් කියලා දෙන more fragment කියන එක more fragment කියන්නේ පළවෙනි ෆ්‍රැග්මන්ට් එක කැඩුවට පස්සේ අපිට තව ෆ්‍රැග්මන්ට් කඩන්න පුළුවන්ද කියලා බලන මේ ෆ්ලැග් එක. more fragment flag කියලා ඔකට කියන්නේ. එතකොට මෙන්න මේ පැකට් එකට තියෙනවා offset එක MF එක. MF කියන්නේ more fragment එක. එතකොට මේ පැකට් එකේ MF එක කීයද? MF එක ගන්නේ මේ 1 and 0 වලින් මේ 1 කියන්නේ තව දුරටත් ෆ්‍රැග්මන්ට් කඩන්න පුළුවන්. තව දුරටත් ෆ්‍රැග්මන්ට් කඩන්න පුළුවන්. මේ 0 කියන්නේ තව දුරටත් ෆ්‍රැග්මන්ට් කඩන්න බෑ. ඔන්නෝක මතක තියාගන්න. එතකොට 1 આવොත් මේ තව දුරටත් ෆ්‍රැග්මන්ට් කරන්න පුළුවන්. එතකොට මේ පළවෙනි පැකට් එක කැඩුවට පස්සේ පළවෙනි ස්මෝල් පැකට් එක කැඩුවට පස්සේ මේ නෙට්වර්ක් එක තව පැකට් වලට කඩන්න පුළුවන්. දැන් 600ක් වෙන් කරගත්තට පස්සේ තව තියෙනවා තව ඉතුරු වෙනවා 600ක් අඩු කරාම 2000
1800ක් විතර ඉතුරු වෙනවා. තව කඩන්න පුළුවන්. එතකොට පළවෙනි එක කැඩුවට පස්සේ තව පැකට් කඩන්න පුළුවන්. ඒකෙන් හින්දා මේකේ more fragment කියන MF කියන එක එකයි. තව දුරටත් fragment කරන්න පුළුවන්. ඊට පස්සේ මේකෙත් තියෙනවා මේ දෙවෙනි fragment එකේ තියෙනවා offset එකක්. offset එකක් MF වගේ. මේකට පස්සේ තව දුරටත් මේ අපි කඩලා තියෙන්නේ. ඒකින්ද මේකේ fragment කියන MF කියන අගයත් එකයි. ඊට පස්සේ මේ තුන්වෙනි එකේ තියෙනවා offset එක. offset එක අපි හොයමු. ඊට පස්සේ MF කියලා එකක් තියෙනවා. ඊට පස්සේ මේකට පස්සේ අපි කඩලා තියෙනවනේ දෙක. ඒකින්ද මේකේ fragment MF වගේ එකයි. ඊට පස්සේ මෙතනත් හතරවෙනි එකටත් offset එකක් තියෙනවා. MF එකක් තියෙනවා. හතරවෙනි එකටත් පස්සේ තව එකක් කඩලානේ අපි තියෙන්නේ. ඒ හින්දා මේ හතරවෙනි එකේ හතරවෙනි fragment එකෙත් MF වගේ එකයි. මෙන්න මේක තමයි මතක තියාගන්න ඕනේ. අන්තිම එකේ අන්තිමේටත් offset එකක් තියෙනවා. MF වගේක් තියෙනවා. අවසාන එකෙන් පස්සේ අපිට තව මොකුත් මෙතන fragment අපි කරලා නැහැ. අවසාන එකේ පස්සේ මේ පැකට් කඩන එක නතර කරලා තියෙනවා. අවසානයෙන් පස්සේ තව මොකුත් පැකට් කඩලා නැහැනේ. එතකොට මේකේ MF වගේ තමයි 0 වෙන්නේ. එතකොට ඒකෙන් කියන්නේ තව දුරටත් fragment කරන්න බෑ. තව දුරටත් පැකට් කඩන්න බෑ. අපි ඔක්කොම පැකට් ටික කඩලා ඉවරයි. කියන එක තමයි මේකෙන් කියවන්නේ. MF සමානයි 0. එතකොට අපි MF හොයලා ඉවරයි. මෙන්න මෙතන ටිකක් දාගමු. දැන් තියෙන offset එක ගන්න. හරි දැන් offset එක හොයමු. offset එක හොයන්න කලින් මෙන්න මේ අපිට එක්සෑම් එකේ මතක තිබ්බා මේ කොටුවක් දාලා fragment කියලා කොටුවක් දාලා තිබ්බා. ඒතකොට මේ හිම අපි හදමු network එකේ fragment කියලා මේ කොටු හිස්තැනක් තිබ්බම fragment ගාන අහන්නේ 1 2 3 4 5යි. fragment 5යි. ඒතකොට මෙතනට උත්තරේ එන්නේ 5. ඔන්න ඔතෙන් 5 උත්තරේ එන්නේ. තව ටිකක් තිබ්බා. ඒ ටික මේකෙන් පුරවලානේ බලන්න දාන්න තිබ්බේ. offset කරන්නේ මෙහෙමයි. දැන් අපි fragment 1 එකේ offset ගත්තොත් offset එක හොයන්නේ payload ඊට කලින් පැකට් එකේ payload එක මේකනේ payload එක කියන්නේ payload එක 8ෙන් බෙදන්න ඕනේ. මේ offset එකෙන් කරන්නේ මේකයි. දැන් මේ offset එකෙන් හැදුවට පස්සේ මම කරන්නේ ඒකෙන් වෙන්නේ මොකක්ද කියලා කියන්න. නැත්නම් ඉඩ නැහැ. මේ දැන් අපි fragment 1 කියන එකේ offset එක හොයන්නේ fragment 1 එකට කලින් තිබ්බ පැකට් එකේ payload එක තියෙන මෙන්න මේක 8ෙන් බෙදලා. දැන් මේ fragment 1 එකට කලින් පැකට් එකක් නැහැ නෝ. නැතිකොට අපි කර ඒක බිඳුවයි. මේ payload එක 0. එතකොට අපි දාගමු fragment 1. fragment 1 කියන්නේ මේක මේ පැකට් එක. මේකේ කලින් පැකට් මේක මීට කලින් පැකට් එකේ payload එක 8ෙන් බෙදන්න ඕනේ. මීට කලින් පැකට් එකක් නැති හින්දා payload එකකුත් නැහැ නේ පැකට් එකක් නැහැ. ඒතකොට payload එකකුත් නැහැ. එතකොට 0. 0 8ෙන් බෙදුවම මොකද 0. පළවෙනි එකේ offset එක මේ මෙතනින් දාමු 0. පළවෙනි එකේ offset එක 0. ඊට දෙවෙනි fragment එක fragment 2. fragment 2 එකේ offset එක මෙන්න මේ offset වගේ හොයන්නේ මේකට කලින් පැකට් එකේ මෙන්න මේකේ payload එක 8ෙන් බෙදලා. දැන් මේකට කලින් පැකට් එකක් තියෙනවනේ. fragment 2 එකට කලින් පැකට් එක fragment 1. එතකොට මෙන්න මේකේ මේ fragment 1 එකේ payload එක අපි 8ෙන් බෙදනවා. එතකොට බෙදන්න තියෙන්නේ 600 බෙදීම 8. 600 8ෙන් බෙදුවම 75යි නේ. 75 තමයි දෙවෙනි එකේ offset එක. මෙන්න මෙතනට අපි ලියන්න පුළුවන් පොඩියට පේනවා ඇතිනේ. 75යි. ඔන්න උතන 75යි. හරිනේ. මේක. ඊට පස්සේ fragment 3 මෙන්න මේකේ offset එක හොයන්නේ මෙන්න මේක මතක තියාගන්න. fragment 3 එකේ offset එක හොයන්නේ මීට කලින් ඒවා. එතකොට මීට කලින් දෙකක් තියෙනවා. මේ fragment 3 එකට කලින් fragment අපි කඩලා තියෙනවා දෙකක්. එතකොට මේ දෙකේ payload දෙක එකතුව 8ෙන් බෙදන්න ඕනේ. එතකොට මෙතන 1000 මෙතන 600යි 600යි 1200. මේකට කලින් පැකට් දෙකක් තියෙනවා 1200. ඊට පස්සේ අපිට ගන්න පුළුවන් මෙතන fragment 3 1200. 1200 හැදුනේ කොහොමද? කලින් පැකට් එක 600යි ඊට කලින් පැකට් එකත් 600යි. 600යි 600යි එකතු කරලා
600යි 1200 හැදුනා. 1200 තමයි අපි 8න් බෙදන්න ඕනේ. 8න් බෙදුවට පස්සේ එනවා 150ක් එනවා. 1200 8න් බෙදුවම පේනවා කියලා හිතනවා පේනවනේ. හරි. 150 ඊට පස්සේ ඔෆ්සෙට් එක හොයන්න ඕනේ ෆ්‍රැග්මන්ට් 4 අන්තිමට කලින් එක. එතකොට මේකට කලින් තියෙන්නේ මේකට කලින් තියෙන ෆ්‍රැග්මන්ට් ටික බලනවා අපි. මේකට කලින් තියෙනවා මේක තියෙනවා 1යි 2යි 3යි තුනක් තියෙනවා. එතකොට 3යි මෙතන 600යි 1200යි මේක 800 1800. ෆ්‍රැග්මන්ට් 4 එක ගන්න ඕනේ 1800 බෙදීම 8. කීයද 225යි. මේකේ ඔෆ්සෙට් එක තමයි 225යි. ඊට පස්සේ අන්තිම එක ෆ්‍රැග්මන්ට් 5 එකේ ෆ්‍රැග්මන්ට් 5 එකේ ඔෆ්සෙට් එකේ ඇවිල්ලා මේක අතාරින්න ඕනේ. මේක අතාරලා ඊටු ටික ගන්න ඕනේ. අන්තිම එක අතාරලා ඒ අපි හොයන එකේ ඒක අතාරලා ඊටු ටික ඊට කලින් ටික ගන්න ඕනේ. 600යි 1200යි 1800යි 2400. 2400 බෙදීම 8. 2400 8න් බෙදුවම එනවා 300. 300ක් එනවා. ඊට පස්සේ අන්තිම එකේ ඔෆ්සෙට් එක තමයි එතකොට 300. මේකේ ඔෆ්සෙට් එක කීයද ලිව්වේ නැද්ද? ලියලා තියෙන්නේ. මේකේ ඔෆ්සෙට් එක ඇවිල්ලා 225යි. මෙන්න මෙතන ලියන්න තියෙන්නේ 225යි. හරි. එතකොට මේකේ 300යි 225යි මෙතන ඇවිල්ලා ඔෆ්සෙට් එක ඇවිල්ලා 150යි. ඊට පස්සේ ඔෆ්සෙට් එක 75යි මෙතන බිඳුව. ඔෆ්සෙට් එක හෙව්වා. තව එකක් අහන්න පුළුවන් මෙන්න මේකේ network ID එක මොකක්ද කියලා. දැන් අපිට network ID එක දැන් දුන්නොත් මේන් ලොකු පැකට් එකේ network ID එක දෙනවා. ID කියලා දෙන්නේ network කියලා දෙන්නේවත් අඩුයි. ID එක දෙනවා 0045. 0045. ඊට පස්සේ අපෙන් අහනවා ෆ්‍රැග්මන්ට් 1. මෙන්න මේකේ network ID එක මොකක්ද? මේකේ ID එක මොකක්ද කියලා අහනවා. ඊට පස්සේ නැත්තම් අහන්න පුළුවන් මේකේ ID එක. මේකේ ID එක. තුන්වෙනි එකේ ID එක. ඒ වගේ ඊට පස්සේ මේකේ ID එක. මේ ඔක්කොගේම ID මොකද්ද වෙන්නේ? ඔක්කොගේම ID සමානයි. සමාන වෙන්න ඕනේ. මොකද මේ ලොකු පැකට් එකකින් ලොකු පැකට් එක ඩිවයිඩ් කරාට පස්සේ small pieces small packets වලට මේ පැකට් එකේ දත්ත කියලා මේ කඩපු ඒවා මේ පැකට් එකේ දත්ත කියලා අඳුරගන්නේ මෙන්න මේ ID එකකින්. ඒකින්ද මෙන්න මේ ID එක සමාන වෙන්න ඕනේ මේ පැකට් සේරගෙම. එතකොට මේ ID එකත් මොකද්ද කියලා අහලා තිබ්බ මං හිතන්නේ එක්සෑම් එකේ මිඩ් එකේ. එතකොට ID එක අපි මේකේ ID එකක් ලියන්නේ 0045. මේකේ ID එකත් 0045. මේ ඔක්කොගේම IDs එකමයි. තව කියන්න තිබ්බේ නේ නේද මේ ටික විතරයි නේද තිබ්බේ. තව ඔෆ්සෙට් එකයි අපි යූස් කරන්න කියලා කියන්න පුළුවන්. තව මේ එක නම් අහන්න එකක් නැහැ. ඔෆ්සෙට් එක අපිට ආවේ මෙහෙම 0 75 150 255 300 ඔහොමනේ ආවේ. දැන් මෙන්න මේකෙන් තමයි මේ දැන් මේක වයර් එකක් දිගේ ට්‍රාන්ස්ෆර් වෙනවා. මෙතන ඉන්නවා අපි ඉන්නවා. ඊට පස්සේ යවපු එක ඉන්නවා. දැන් මේ දත්ත ටික කලවම් වෙලානේ ඉන්නේ ඔතෙන්ට. දැන් මෙතන ෆ්‍රැග්මන්ට් 2 එනවා. ෆ්‍රැග්මන්ට් 3 මෙතන තියෙනවා. ෆ්‍රැග්මන්ට් 1 මෙතන තියෙනවා. ඔහොමම දත්ත ටික කලවම් වෙලා තමයි වයර් එකේ ඉන්නේ. මේ කලවම් වෙච්ච එක ආයෙ රීඇසෙම්බල් කරලා හරි දත්තයක් කරගන්නේ මෙන්න මේ ඔෆ්සෙට් වැලියු එකකින්. ඔෆ්සෙට් වැලියු එක 0 ඉඳන් පෙළ ගස්ස ගන්නවා. මේ 0 කියන්නේ ෆ්‍රැග්මන්ට් 1 එකනේ. ෆ්‍රැග්මන්ට් 1 එක ඊට පස්සේ මේකේ තියෙන ෆ්‍රැග්මන්ට් 2 ෆ්‍රැග්මන්ට් 3 විදියට. එතකොට 0 75 150 එහෙම අඩු එකේ ඉඳන් මේ ඔෆ්සෙට් එක පෙළ ගස්වගෙන ඒ දත්තය එකට එකතු කරලා යවනවා PC එකට.
ඊට පස්සේ තමයි මේ දත්තේ හරියට රීඩ් වෙන්නේ. මේ නැත්තම් කලවම් වෙලා ආවොත් හරියට හරි දත්තේ එන්නේ නැහැ. එතකොට මේ රීඇසෙම්බල් කරන එක තමයි මේ ඔෆ්සෙට් එකෙන් කරන්නේ. ඔෆ්සෙට් වැලියු එක 0 ඉඳන් අපි වැඩි එකට හදනවා. 0 ඉඳන් පෙළ ගස්සනවා. එතකොට අපි කඩපු දත්තේම ආයෙත් නැවත මෙන්න මේ මේන් දත්තේ බවට පත් වෙනවා. මෙන්න මේ මේන් දත්තේ බවට පත් වෙනවා. ඔෆ්සෙට් එකේ කතාවේ ටික තියෙන්නේ. ඊට පස්සේ මේ ටික විතරයි තියෙන්නේ. අපෙන් අහන්නේ ඔෆ්සෙට් එකයි MF එකයි ID එකයි. ඒ ටික තමයි අහන්න තියෙන්නේ මේ ප්‍රශ්නේ ආවොත්. තව ගානක් මම දාලාදී PDF එකක් කට්ටිය ඒක හදන්න. ඒකේ දැන් මේ length එක ඒකේ length එක දැන් මේ total length එක 5500ක් දාලා MTU එක 1500ක් දාලා ගානක් ඇදුවා. ඒකේ එතකොට fragment 4ක් වගේ ඉන්නේ. ඒ ගාන හදන්න මේකේ fragment 5ක් එනවා. එහෙනම් එච්චරයි. good night.